කෙනෙක්. අපි මේ මුහුදෙන් ඇවිල්ලා ගොඩ බැස්සේ දෙවියෝ ඉන්න දූපතට. අපි දෙවියෝ හමු වෙලා අපේ ප්‍රශ්න කියමු. ඔව් ඒක හොඳයි. ඒක හොඳ අදහස. අපි එහෙම කරමු. දෙවියෝ ඉන්නේ දූපතේ තියෙන ගඟ ගාව. අපි එතනට යමු. දෙයියනේ, අපි ආවේ ඔබ වහන්සේව හමු වෙන්න. අපි ගොඩක් දුර ඉඳන් ආවේ. අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. ඔව්, ඔබට මගෙන් දැනගන්න මොනවද තියෙන්නේ? ස්වාමිනී, මම මුස්තපා. මම ආවේ අරාබියේ ඉඳලා. මගේ රට කාන්තාර ප්‍රදේශයක්. දිය ඇලි, ගංගා, කඳු, වනාන්තර ඔය කිසි දෙයක් මගේ රටේ නෑ. ලස්සනට ගහකොළ හැදිලා, ගංගා ඇලදොල ඇති වෙලා, විශාල වනාන්තර ඇති වෙලා මගේ රට ලස්සන වෙන්න තව කොච්චර කාලයක් ගත වෙයිද? මුස්තෆා, මම හරියටම ගණන් හදලා බැලුවා. ඒක වෙන්න තව අවුරුදු 413ක් යනවා. මුස්තෆා, ඇයි ඔබ අඬන්නේ? එච්චර ලොකු කාලයක් මම ජීවත් වෙන්නේ නෑනේ. මට ඒක බලන්න බැරි වෙන දුකටයි මම ඇඬුවේ. දැන් ඊළඟ කෙනාගේ ප්‍රශ්නය. ස්වාමිනී, මම ඩොනල්ඩ්. මම ආවේ ඇමරිකාවේ ඉඳලා. මට දැනගන්න ඕන තාක්ෂණය අතින් ඉහළටම ගිහිල්ලා මුළු ලෝකයම අපේ පාලනයට ගන්න කොච්චර කාලයක් ගත වෙයිද කියලා. ඩොනල්ඩ්, මම හරියටම ගණන් හදලා බැලුවා. තව අවුරුදු 872 මාරක් යනවා. ඩොනල්ඩ්, ඇයි ඔබ අඬන්නේ? ඒක මට බලන්න වෙන්නේ නෑ. එච්චර කාලයක් මම ජීවත් වෙන්නේ නෑනේ. ඒ දුකටයි ඇඬුවේ. ඊළඟ ප්‍රශ්නය. ස්වාමිනේ, මගේ නම ඩොබි. මම ආවේ ලංකාවේ ඉඳලා. නිදහස ලැබිච්ච දා ඉඳන් මගේ රටේ මිනිස්සු පක්ෂපාතවලට බෙදිලා මරා ගන්නවා. රටේ හැමදෙනාම එකතු වෙලා එක කොඩියක් යටට එන්නේ. තව කොච්චර කාලයක් ගත වෙයිද? හරියටම ගණන් හදලා බලපුවම ඇයි දෙයියනේ, ඔබ වහන්සේ මේ අඬන්නේ? ඒක මට බලන්න වෙන්නෙත් නෑ. එච්චර කාලයක් මං ජීවත් වෙන්නෙත් නෑ. හලෝ යාළුවනේ, මගේ අලුත් වීඩියෝ බලන්න ආසද? එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින්